සුබ දවසක් හැමෝටම අදත් එක තුලා ඉන්නේ Android ලංකා YouTube channel එක අරගෙන තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ හැමෝම use කරන Google Map එක data සහ signal නැතුව කොහොමද use කරන්නේ කියලා තමයි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක like එකක් දෙන්න නැත්නම් වීඩියෝ එක like එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරලා channel එකට පුංචි support එකක් දෙන්න කියලා තාදරෙන් මතක් කරනවා. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මුලින්ම යනවා මගේ Google Map එකට. ඉතින් ඔයාගෙත් මෙන්න මෙතන Google Maps එක ඇති මේක හැම ෆෝන් එකකම තියෙනවා. මෙන්න මේ විදිහට map එක open කරගන්නවා. සාමාන්‍යයෙන් ඔයා map එකේ location එකක් දාගෙන යනවා. ඔයාගේ ෆෝන් එකේ ඔයා data on කරන් තමයි යන්නේ. ඉතින් data on කරන් ඔයාට අදාළ location එක දාගෙන normal විදිහට තමයි මේ map එක ඔයාලා use කරනවා ඇත්තේ. හැබැයි ඔයා හිතන්න ඔයා යන දිහායක එක්ක signal නැති වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ data ඉවරනවා. ඉතින් මෙහෙම වුණොත් ඔයාට map එක වැඩ කරන්නේ නැතු යනවා. ඉතින් මම අද කියලා දෙනවා කොහොමද මේ map එක data වත් signal වත් නැතුව කොහොමද use කරන්න කියලා තමයි අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. ඉතින් මෙතන වල බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ email එකේ icon එක තියෙනවා. මම දැන් මෙන්න මේක උඩ ටච් කරගන්නවා. හරි. මෙතනට ගියට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට offline maps කියලා එකක් තියෙනවා. මම දැන් මෙන්න මේකට යනවා. ඉතින් මේකට ගියට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ උඩ පෙන්නන්නේ මම download කරපු maps පහළලා තියෙනවා select your own maps කියලා. මම දැන් මේක උඩ ටච් කරගන්නවා. ඉතින් මෙතනට ගියාම අපිට ඕන ප්‍රදේශයක් මෙන්න මේ විදිහට select කරගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න හෙට ඔයා කොහරි trip එකක් යනවා කියලා. ඉතින් මේ location එකට අදාළව මෙන්න මේ කොටුව select කරගන්න පුළුවන්. ඉතින් මේ වලට වෙන මේ කොටුව ලොකු කුඩා කරද්දි මේ පල්ලහ මෙතන මෙගාබයිට් ගාන පෙන්නනවා. ඒ කියන්නේ මේකට කොච්චර මෙගාබයිට් ප්‍රමාණයක් වැය වෙනවද කියලා තමයි පෙන්නන්නේ. කෙටියෙන්ම කිව්වොත් මේක download වෙන එක තමයි මෙතනදී වෙන්නේ. අපිට කලින්ම download කරලා තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන download කරලා තියාගත්තට පස්සේ signal drop එකක් ආවත් එහෙම නැත්නම් ඔයාගේ data ඉවරුණත් කිසි ප්‍රශ්නයක් නැතුව ආට map එක බලාගෙන යන්න පුළුවන්. මම දැන් මෙන්න මේ විදිහට පොඩි කොටසක් select කරනවා. මෙන්න මේ විදිහට ඔයාට ඕන කොටසක් select කරලා පල්ලෙහා බලා ගන්න පුළුවන් download කියලා තියෙනවා. මම දැන් මෙන්න මේ download කියන එක උඩ ටච් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට download වෙන්න පටන් ගන්නවා. හරි මේ තියෙන මම උඩින් තියෙන මේ විදිහට download කරපු maps ටිකක්. ඉතින් මේකට ගියට පස්සේ අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාට update කරගන්න පුළුවන් ඕන වෙලාවට. මෙතන ඔයාලට පේන්න නම් මෙන්න මේ විදිහට මේක expire වෙන date එකක් එහෙම. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට maps කැමති තැන් කැමති location මේ විදිහට download කරලා තියාගත්තට පස්සේ data signal නැතුව ඔයාට offline එකේ use කරන්න පුළුවන්. ඉතින් මේක තමයි map එක හරහා වෙන්නේ. ඉතින් ඔයාත් අලුත් දෙයක් ඉගෙන ගත්තා ඇති කියලා හිතෙනවා. ඉතින් වීඩියෝ එක නොදන්න අයවලට බලන්න වරින් වීඩියෝ එක share කරන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙතන ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.